නැන්ස දුකක් ඇති වෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්නේ කොහොමද කියලා පොඩ්ඩක් උදාහරණයක් කරන් පැහැදිලි කරලා දෙන්න සර්. දුකක් ඇති වෙන්නේ මහත්වෝ හේතුවක් ඇතුවනේ. දුක ඇති වෙන දුක කියන්නේ ඵලයක්. මේක හොඳට තේරුම් ගන්න ඕන. දුක කියන්නේ ඵලයක්. දැන් පියේහි විප්පයෝගෝ දුක්ඛ. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛ. යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛ. ඔය කියන්නේ දුකට හේතුව. දැන් අපිට දැන් ওই මහත්තයා ඔය කියපු උදාහරණයම අර යම්පි ඉච්ඡන් නලබති. අපි ප්‍රිය දෙයක් බලාපොරොත්තු වුණා නම් ඒක නලබති. නොලැබුණොත් ඒක නොලැබිලා ඔය නීරස ආහාරයක් ආවුණා නම් ඒක අප්පියේහි සම්පයෝගෝ. ඔතනම තියෙනවා ඔය චතුරාර්ය සත්‍ය දේශනා කරපු දුක්ඛාර සත්‍යෙම තියෙනවා මේ දුකට හේතුව. මොකද්ද දුකට හේතුව? ප්‍රිය බව නොලැබීමත් අප්‍රිය බවට ලැබීම. අප්‍රියෙහි සම්පයෝගෝ පියෙහි විපයෝගෝ යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛ. එතකොට මේ දුක කියන්නේ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන තමන්ම හදාගත්ත ඵලයක්. තමන්මයි හදාගෙන තියෙන්නේ මේ දුක. නැතුව දැන් ওই මහත්තයාගේ නෝන මහත්තයා හරි අම්මා තාත්තා හරි අසල්වැසියෝ හරි යාළුවෝ මිත්‍රයෝ හරි කවුරු හරි පන්තලේ හාමුදුරුවෝ එහෙම දුක හදලා දීලා නැහැ. කවුද දුක හැදුවේ? හදාගත්තේ මමයි. එතකොට තමන් හදාගත්ත දුක වෙන කෙනෙකුට අයින් කරන්න පුළුවන්ද? බෑ. කාටද අයින් කරන්න පුළුවන් එකම පුද්ගලයා? තමන්. අයින් කරන්න පුළුවන් එකම ක්‍රමය මොකද? මේක නිත්‍යසේ ගන්න, සුඛසේ ගන්න, අත්ථසේ ගන්න, අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං බැඳෙන්නේ නැහැ, නිබ්බිදාය ඇලෙන්නේ නැහැ, විරාගාය හිතෙන් රවුම් ගහන්නේ නැහැ, නිරෝධාය උපාදානෙ මිදී නිදහසනවා, පටිනිස්සග්ගාය. ඔය තියෙන ක්‍රමය. ඕක තේරුම් ගත්තා නම් අපි දුකෙනුත් මිදෙනවා, සමුදයනුත් මිදෙනවා, අනුසය උපද්දවන්නෙත් නැහැ, අපේ ඇතුළාන්තයේ පිරිසිදු වෙනවා, සද්ධා ඉන්ද්‍රිය මතුවෙනවා, සද්දස්ස කුල පුත්තස්ස වෙනවා, දහම් මැස පෑදෙනවා, විද්‍යා උදපාදි ආලෝක උදපාදි තත්ත්වයටපත් වෙනවා. සිල් රැක්කට පිරිත් කිව්වට දැන් අද වෙනකොට මේ ලංකාවේ ඔය සියලු සම්මත ආගම වල බුද්ධ ආගමම ගම්මුකෝ. ඔය මහායාන බුද්ධ ආගමේ 99%ක්ම ප්‍රතිපත්ති මේ අද අනුගමනය කරන්නේ. අද දැන් පිරිත් කියනවා රේඩියෝ වල, ගුවන් විදුලි වල, channel වල, පන්සල් වල, රේඩියෝ වල 3D තටි දාලා පිරිත් කියනවා. පිරිත් කිව්වට වැඩක් තියෙනවා. ඔය පිරිත තියෙන දේ අනුගමනය කරන්නනේ බුදුහාමුදුරුවෝ කිව්වේ, කියවන්න සජ්ජායනා කරන්න නෙමෙයි කියලා. ධම්මවිහාරී සූත්‍රය කියලා සූත්‍රයක් එදා බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලේ කිව්වා. මේ සජ්ජාය බහුලෝ අද ඕකමයි කරන්නේ. ඒ වගේම ත්‍රිපිටකයේ කටපාඩම් කරගෙන කියන මිනිස්සුත් ඉන්නවා. ඒගොල්ලෝ පරියත්ති බහුලෝ. ඒ වගේම සංයත්ති බහුලෝත් ඉන්නවා. විතක්ක බහුලෝත් ඉන්නවා. ඔය මොනවා කළත් ධම්ම විහාරී වෙන්න බෑ. න ධම්ම විහාරී කියලා බුද්ධ දේශනාවේ ධම්ම විහාරී සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. යම් කිසි කෙනෙක් මේ සතර කමඨහන් තේරුම් අරගෙන සමුදය නිරෝධ කරන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයා ධම්ම විහාරී කියලා ත්‍රිපිටකයේ තියෙනවා. එතකොට රේතුන්වන්ස තවත් ගැටලුවක් තියෙනවා. දැන් කර්ම බීජයක් සතියකින් නැති වෙලා යනවා කියලා වහන්සේ කියනෝනේ. එතකොට මොකද කිව්වේ? කර්ම බීජයක් සතියකින්. ඔව් දින 7යි වයස තියෙන්නේ. අලුතෙන් එකතු වුණේ නැත්නම් මේක හරියට දැන් අපි හිතමු වෙද මහත්තයෙක් අරලු බුළු නෙල්ලි 3 අරගෙන කලයකට දාලා වහලා තියෙනවා. සතියක්ම මේක පැහෙනවා. සතියකින් පැහෙන එක නවත්තනවා. ආසව අරිෂ්ඨ හැටියට හැදෙනවා. දැන් අලුතෙන් සතියකට ඉස්සෙල්ලා 6 වෙනි දවසේ ආයෙ අලුතෙන් අරලු බුළු තුනෙල්ලි හෝ එකක් හෝ දෙකක් හෝ තුනම හෝ දැම්මොත් ආයෙ පැහෙන්න ගන්නවද නැද්ද? පැහෙන්න ගන්නවා. නැවැත්තුවොත් පැහෙන එක නවතිනවද නැද්ද? නවතිනවා. පැහෙන එක නවත්තන්න තමයි අපි අනුසය න අනුසයටි කරන්නේ. එතකොට ඔබ කරන්නේ ඔය ඇහැ කන නාසය දිවකය මන පිනවන්න
මේ ප්‍රිය මනාප මිහිරි මధుර දේවල් වලට තණ්හාවෙන් චන්දරාගයෙන් ඇලෙනවා. උපාදානය කරගන්න. අලුතෙන් පැහැෙන එක නොනවත්වාම අකණ්ඩවම ඔබේ මනෝමය කාය තුල ඔය ආසව අරිෂ්ඨ හැදෙනවා. ඔය වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විස්සවපය, දැවිල්ල, තැවිල්ල සියල්ලට හේතුව මොකද? ඔය ඇතුළ තුල ඔය අරලු බුලු නැල්ලි වගේ බෙද මහත්තයා අර කලයේ ඇතුළට දැම්ම ඔබ තුලත් ඔය රාගය, දේශය, මෝහය නිසා මේක පැහැෙනවා, තැවෙනවා, දැවෙනවා. නොයෙක් ආකාරයට වේගයක්, වේදනාවක්, ආවේගයක්, විස්සවපයක් ඔබම ඇති කරගන්න. අනුසය ඇතුළට ගන්නෙ නැත්නම් ඒක නවතිනවා. ඒක නවතිනවා. නවත්තලා බලන්න. එතකොට සයන්නාංශ මේ ආත්ම ගණන් ඵල විපාක දෙන්න අර ඒ ආත්ම ගණන් ඵල විපාක දෙන්නේ ඒවා මුල් බහැලා. තේරුණාද? මුල් බහැ නාම ගොත්තන් නජීරති කිව්වේ ඒකනේ මුල් බහැපු එක. එතකොට ඔබ ආත්ම දැන් දේවදත්ත හැටියට බුදුහාමුදුරන්ට ඔය ආවේකේ මුල කොහෙද? මුල කොහෙද? අර සේරිවානිජ කච්චපුට අර වෙලෙන්දු දෙන්න. මේ සේරිවානිජ වෙලෙන්දයි මේ දෙන්නම හොඳ යාළු වෙලෙන්දු දෙන්නේ. ඒ කාලේ. ඊට පස්සේ මේ සේරිවානිජ වෙලෙන්ද ගියා ගෙදරකට පරණ වලව්වක් බොහොම ගරා වැටිච්ච ඒගොල්ලෝ කිව්වා අපි ගාව මේ දැලි තැවිරිච්ච ඒගොල්ලෝ රත්තරන් තලියක තමයි මේ බත් කිව්වේ. මෙන්න මේ තලිය විතරයි තියෙන්නේ. පුළුවන් නම් මෙන්න මේක අරගෙන අපේ පරම්පරාවෙන් ආපු තලියක් අපි තියෙනවා. මේක අරගෙන කීයක් හරි දෙන්න. අර සේරිවානිජ වෙලෙන්දා ටිකක් කට්ටයක් මේ කපටි වෙලෙන්දෙක් මිනිහා කල්පනා කළා බඩු ටිකක් පුළුවන් තරමක් විකුණගෙන ඉතුරු වුණොත් ටිකක් දීලා මේ රන් තලිය අරන් යනවා කියලා. තියලා වෙලෙන්ද බඩු ටික විකුණන්න ගියා. ඊට පස්සේ ආවා අර බෝසත් වෙලෙන්ද කච්චිපුට. එයාත් බැලුවා එයාටත් කිව්වා මේ කතාවම. එයා කිව්ව හැටි එයා ඉරක් කන්නල බැලුවාම මේක රත්තරන් තලියක්. එයා බොහොම පිරිසිදුවේ අමංකයි. මේ මංගාව තියෙන බඩු ඔක්කොම දුන්නත් මේ රන් තලිය තරම් වටින්නේ නැහැ. ඒක නිසා සියලු බඩු වොට්ටනිය දීලා තලිය අරන් ගියා. ඔන්න ඔය අවස්ථාවේ තමා අර ද්වේෂය මුල් බහගත්තේ. මට මේ මං මුලින් බැලුව තලිය මට ගන්න තිබුණු තලිය මට අහිමි කළා. ඔය ද්වේෂය තමා මුල් බහැලා මනෝමය කාය තුල ඕක වඩා වර්ධනය වුණා. 550 ජාතකයේම තියෙන්නේ ඔය කතාව. බෝසත් වෙලෙන්ද තමා බුදුහාමුදුරුවෝ, සේරිවානිජ වෙලෙන්ද තමා දේවදත්ත. ඔය මොකද්ද ගෙනහවේ? අර වෛරේ. නහි වේරාණි කිව්වේ ඕක. ඕක නැති කරන්න නම් මොකද්ද කරන්න ඕන? එකම වැඩේ. ඒ පුද්ගලයාටත් අප්‍රමාණ චේතෝ විමුක්තිය පරමයිත්‍ය වතුරලා මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕන. තුනම කරන්න ඕන. මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති තුනම වැඩුවා නම් ඔය ද්වේෂ මුල, රාග මුල, මෝහ මුල තුනම ඒවලෙම කපා දානවා. ඔබටත් තරහක් ආවහම වහාම මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති නිවැරදිවත් ප්‍රායෝගිකවත් උගනද්දවත් වඩලා ඕක හිතෙන් සදාටම සාමුලින්ම ওই තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව කපලා අයින් කරන්න. කොයිතරම්නම් සනසීමක් ලැබනවද කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන් වෙයි. කරලා බැලුවොත්. නොකර නිකන් වචනේ අහගත්තට හරියන්නේ නැහැ.